අභිරහස් වැලලීගිය අපරාධයක සුළමුල. කොටු කර වට කළ හැටි. ලේ පාර තියෙනවනේ. ඒ ඔස්සේ ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා මම නිදාන් ඉන්නකොට හමුදාවයි පොලිසියයි දෙකම ඇවිල්ලා වට කරනවා. අත් දෙකට මාංචු දානවා ඒවලෙම. ඇස් බැඳලා තමයි ඉන්නේ. දන්න බොරුව. අවසාන වතාවට කියන්නේ ඔබ කියන්නේ බොරු. මාව මරුවත් මට කරන්න දෙන්නේ නැහැ මහත්තයා. මාංචු ගලවලා කියනවා පැනලා යන්න කියලා. දුවන්න කියලා කියනවා. මට හිතෙනවා මේ දුවන්න කියන්නේ වෙඩි තියන්න කියලා. ජීවත් වීමේ ආසාවන් අත්හැරලා තමයි ඉන්නේ. බෙල්ල ගහලා යන වැඩ. දැලිපිහියෙන් බෙල්ලට ඇදලා බෙල්ල කඩන් වැල්ලා මිනිස්සු රීතියටපත් වෙලා කෑ ගහනකොට එගොඩු වෙන තමයි අල්ලන්නේ. අලි කරදර. 250ක් පමණ රැඳුම් කරුවන් අලිට දාන දන්වැල්. ඒ දන්වැලකින් මේ අතට දාලා මේ අතට දාලා මෙහෙම නිදි කරලා මෙහෙම තමයි ඉන්නේ දවල්ටයි රැයටයි සපත්තු අඩි වලින් ගහනවා මේ යටිපතුල. අපේ මොළේ සදාගල් හෙල්ලෙන. අපි අප්පුඩි ගහලා hina වෙන්න ඕනේ ඔයාගේ ඔළුව පාර. මම බැලුවාම කුසනකෝ දෙකම ඉදිමිලා එනවා බැලුම් බෝලයක්. වැඩිම කාලයක් වදකාගාරයක හෝ සිනමැදිරියක ගත කළේ ඔබද? වැඩිම කාලයක් පොලිස් කූඩුවක හිටියේ මම 80ට 89 භීෂණ සමය තුල වදකාගාරයක වසරකට වැඩි කාලයක් අපා දුක් විඳිමින් ජීවිතය ගත කළ සිරකරුවෙකුගේ අනාවරණයයි මේ. මේ සිටින්නේ වීරක්කොඩිගේ ගුණදාස. මේ සිදුවීම සිදුවන්නේ 1989 අප්‍රේල් 5 වනදා. මේ කතාවට ඔබ සමන් දෙන්න. ඔබගේ හෘද ස්පන්දන වේගය වැඩි වේ. දෙකම් මුල් රත් වේ. ඇඟ ලොමු දැහැගැන්වේ. එවකට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන සිරකරුවෙකු වශයෙන් වසරකට වැඩි කාලයක් වදකාගාරයක අපා දුක් විඳායෙක්. ඒ වගේම වසර 3ක කාලයක් සිර දඬුවම් විඳිනවා. ඒ වගේම මේ කාරණය සත්‍ය බවට ප්‍රකාශ කළ හැකි එවකට කොළඹ අධිකරණයෙන් විසින් ඔබට අධිචෝදනා පත්‍රයක් ගොනු කරනවා. එහි පිටපත් මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියන වගට ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ සමාජිකයන් සාක්ෂි දරනවා ඇත. එනිසා අපි අද කතාව පටන් ගමු. අපි ඔබේ නම දැනගන්න කැමතියි. මගේ නම වීරක්කොඩිගේ ගුණදාස. මගේ ගම කුඹක දකුණ පුංචි දිබ්බැද්ද කළුවල. මම පාසල් ගියේ ඔලකොඩුව මධ්‍යම මහා විද්‍යාලයට. ඉන්පසු ඉතින් මම ඉස්කෝලේ 84න් අයින් වෙලා විභාගය අරගෙන සාමාන්‍ය පෙළ දක්වා විතරයි මට විභාගෙට පෙනී සිටිනුනේ. ඉන්පසුව දරිද්‍රතා මගේ අම්මයි තාත්තයි කුලී වැඩ තමයි කරේ. පවුලේ සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරයින් තුන්දෙනෙකුත් පවුලේ. මම පවුලේ බාලයා. අපි බොහොම අමාරුවෙන් තමයි දරිද්‍රතාවය තුළ ජීවත් වුණේ. අම්මා ඉන්ද්‍රස් මහත්තයා වත්තේ කුලී වැඩ කරලා තමයි අපිට කන්න දුන්නේ. තාත්තට හරියකට රස්සාවක් කරන්න අමාරුයි. ඒ තුළ හින්ද මාත් අධ්‍යාපනය පැත්තකින් තියලා මම රැකියාවක් කළා දීපංගොඩ පිහිටි ඩිප්පඩස්. ඒ කියන්නේ අත්මේස් කම්පැනි එක රැකියාවකට යනවා. ඒ රැකියාව කරන අතරතුර දේශපාලනය සම්බන්ධව දේශපාලනයට මට යම්කිසි මහත්මයෙක් කතා කළා. අපි දේශපාලනය කරමු මේ විදිහ තමයි අපේ නිර්ධන පන්තිය වෙනුවෙන් කියලා මට දේශනයක් දීලා ඒ දේශපාලන ප්‍රවිෂ්ඨයට මාව ගන්නවා. ඒ මහත්තයා මං අඳුරන්නේ නැහැ මහත්තයා. පුද්ගලික වශයෙන් හඳුන්වා දෙන්නේ නැහැ. අධ්‍යාපන දැනුමක් තමයි මට දෙන්නේ. මොකක්ද පක්ෂය? ජනතා විමුක්ති පෙරමුණ. මේ කාලවකවානුව 89ටත් කලින් කියන්නේ 86 85 වගේ. ඒ වෙලාවේ මම තීරණය කරනවා අපේ මගේ ගෙදර දරිද්‍රතාවයත් එක්ක අපිට අපි වගේ තව පවුල් වලට හොඳ නිර්ධන පන්ති වෙනුවෙන් අනාගතයක් බිහි කරගන්න පුළුවන් නම් ඒක මගේ අදිෂ්ඨානය තුළ තැන්පත් වීම තුළ මා කැමති වෙනවා එතුමන්ලත් එක්ක වැඩ කරන්න. දේශපාලන ශ්‍රේෂ්ඨ වෙලා. එහෙම වැඩ කරගෙන යමින් අධ්‍යාපනය ලැබමින් සේවයකදී මම රැකියාවත් කරගෙන යන අතරතුර තමයි මම මේවා කරන්නේ. ඒ අතරතුර එක් දිනක් පාන්දර මට තිබුණේ 6:02 ෂිෆ්ට් එක. ඒ 6:02 ෂිෆ්ට් එකට වැඩ යන අවස්ථාවේ මම යන්න තියෙන්නේ ඔලකොඩුව හන්දිය කියන ස්ථානයෙන්. ඒ ස්ථානය යනකොට මගේ යාළුවෙක් ඒ යාළුවත් එකම ආයතනයේ තමයි රැකියාව කරන්නේ. එතකොට මම ඉන්නේ පුංචි දිබ්බැද්දේ, එයත් ඉන්නේ පුංචි දිබ්බැද්දේ මහා දිබ්බැද්ද කියන ගම්මානේ. අතනින් අපි පුට් සයිකල් වල තමයි සේවයට යන්නේ. ඒ යන්නේ ඒ ඔලකොඩුව හන්දිය පාස් කරමින් තමයි යන්න තියෙන්නේ. ඒ යනකොට අර මගේ යාළු මිත්‍රයා කෑ ගහමින් යම්කිසි පුපුරන දෙයක් පුපුරා යාමින් යා කෑ ගහමින් ලේ විලක් මැද වැටි සිටිය මා දුටුවා. කුමක්ද පුපුරා යන්නේ? සාමාන්‍යයෙන් ඒක බෝම්බයක්, ඒක දීපු දෙයක් හෝ එයාට තිබූ දෙයක් හෝ විය යුතු බෝම්බයක් කියලා අපිට නිගමනයකට මට කියන්න පුළුවන්. නමුත් මම ඒ අවස්ථාවේදී මට ඇත්තටම
මා කළ යුත්තේ මොකද්ද කියන මතය මිස මා වෙනත් තීරණයක් ගත්තේ නැහැ. මට ඔහුව ඇත්තටම හොස්පිටල් එකට ගෙන යාම තමයි මගේ බලාපොරොත්තුව වූයේ. කුමක්ද රෝහල? බණ්ඩාරගම රෝහලට. ඔලබොඩුව හන්දිය ඉඳලා බණ්ඩාරගමට අරන් යනවා. අරන් යනවා. සමන් කිලෝමීටර් 15ක විතර දුරින්. 15ක කිලෝමීටර් 15ක විතර දුරින් තමයි. කෙසේ වෙතත් මට ඇත්තටම ප්‍රශ්නාර්ථයක් වුණා. මොකද එදින ජනතා විමුක්ති පෙරමුණ විසින් තමයි අපිට මේ කිසිම වාහනයක් හෝ පාරේ ධාවනය කිරීමට තහනම් මේ අවස්ථාවේ. දැන් ඔබ නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ. ඔව්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි මේ නීතිය දාන්නේ. ඔව්. එතකොට ඒ නීතිය දැම්මට පස්සේ ජනතා විමුක්ති පෙරමුණටත් ඒක පොදුයි. ඒ වකවානුව තුල නම්. ඒ නිසා මට ප්‍රශ්නයක් උද්ගත වුණා කොහොමද? නමුත් මා එදෙන්දි තීරණය කළා ඒකටත් කෙසේ හෝ මුහුණ දෙනවා සිදුවියුතු සිදුවේවි කියලා ඔහු මා රෝහලට රැගෙන යනවා වාහනයක් ඉල්ලීම ඒ ප්‍රතික්ෂේප කළත් ඒ වාහනයක් යාළුවගේ ගෙදරකට ගිහිල්ලා යා මගේ යාළුවෙක් නෙවෙයි මිතුරෙක් එයාට කිව්වහම එයා කියනවා රයිට් ඔයා බලා ගන්නවා නම් එන්නම් කියලා ඒ තුල එයා විශ්වාසය තුල එයා මාත් එක්ක එනවා එයා රැගෙන යනවා මාත් එක්ක බණ්ඩාරගම රෝහලට එතකොට 9:10ට පමණ ඇති දවල් එයාව බණ්ඩාරගමට රෝහලට බාර දීලා ඒ වාහනේම මම ගෙදර එනවා දවල් අප්‍රේල් 89 අප්‍රේල් 5 වෙනිදා දවල් සිදුවීම සිදු වෙන්නේ 5:00ට. පාන්දර 5:00. 5:00ට තමයි මම ওই සිදුවීමට එයාව හොස්පිටල් එකට රැගෙන යාමට ඒ සිද්ධිය දකින්නේ මුල් අවස්ථාවේ 5:00. හොස්පිටල් එකට බාර දීලා බාර දෙන්නේ 9ට පමණ. ඒ පුද්ගලයාව එතෙක් ගෙනියන්න ක්‍රමයක් අපිට සැලසෙන්නේ නැහැ. වාහනයක් හොයන්න ඕනේ. ඒ පුද්ගලයාව හන්දිය තියන්න බෑ. ගෙදරට හරි කොහෙට හරි රැගෙන යන්න ඕනේ. ඒ සියල්ල මා විසින් තමයි කරේ. මම ඒ වාහනේම එනවා. ගෙදර ඇවිත් වාහනේ ඩ්‍රයිවර් මගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් දැන් මම උත්තර දෙන්නේ මොකද්ද ඔයා කියන්න කියලා. එයා ගෙදර යන්න කලින්. එතකොට කියනවා ඔයා කියන්න මාව කියන්න කියනවා බලෙන් මම වාහනේ ගත්තා කියලා. මම තමයි කියන්නේ. මම ඇවිල්ලා ගෙදර මගේ කාමරයක් නේ අපි එක සාලේ තියෙන්නේ. ඒකේ මම සාලේ නිදාගෙන ඉන්නවා. අපේ අයියාත් ඉන්නවා එදා වැඩට නොගිහිල්ලා මම තීරණය කරනවා මම කළ වරදකට මම මේකට මුහුණ දෙන්න ඕනේ කියලා මම නිදාගෙන ඉන්නවා. මම දන්නවා දැන් කොයි මොහොතේ හෝ අරයා උස්සලා මාව හොයාගෙන එන බව. කවුද උස්සන්නේ? උස්සන්නේ හමුදාවෙන් මේ රෝහලට ගෙනිච්චට දැන් ලේ පාර තියෙනවනේ. ලේ පාර ඔස්සේ ඕනම ආරක්ෂක අංශයකට යාව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ ඔස්සේ ඇවිල්ලා යාව ගෙදරට ඇවිල්ලා යා කවුද කියලා හොයලා හමුදාවෙන් ගිහලා මම නිදාගෙන ඉන්නකොට මගේ සිතුවිල්ල අනුවම මම නිදාගෙන ඉන්නේ. එතකොට මාව හමුදාවයි පොලිසියයි දෙකම ඇවිල්ලා වට කරනවා. වට ගන්නකොට මම ඒත් නිදාගෙන ඉන්නේ. නැගිටහන් කිව්වට පස්සේ තමයි මම නැගිටලා එනවා. නැගිටලා අහම මට අත් දෙකට මාංචු දානවා ඒ වෙලෙම. ඉතින් ගමේ අයත් ඒ වෙලාවේ දකින්න සිද්ධි දකින්න එතෙන්ට එනවා. ඇයි මේ ළමයාම අරයි යන්නේ කියලා. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ගෙදරවත් දන්නේ නැහැ මම මේ කිසිවක් කරපු දෙයක්. ගෙදරටවත් මම කියන්නේ නැතුව තමයි ඉන්නේ. ස්ථා අරගෙන යනකොට මගේ තියෙනවා සූකේස් එක ලීකිලි වගේක් තියෙනවා මේ ඒ ලීකිලි ඒවත් අරගෙන ඒගොල්ලෝ මේ පෙට්ටියක් දාගෙන ඔය අධ්‍යාපන සුම ඒව ඔසියරම අරගෙන ඒගොල්ලෝ මාව ජීප් එකේ දාගෙන යන එතනින් බෝක්කු පාස් වෙනත් එක මගේ ඇස් දෙක බඳිනවා ගේ පාස් වෙනත් එක්ක හරන් යන්නේ හමුදාවද පොලිසිය පොලිසිය කවුද ආවේ කියලා ඔබ අඳුනා ගන්නවද? නිරසේකර මහත්තයා තමයි එතකොට හිටියේ OIC කහදුරු පොලිසිය හමුදා ජීප්පයත් පිටිපස්සෙන් එනවා 8 දෙනෙක් 10ක් විතර පිරිස. ඊපස්සේ මාව අරන් ගිහ කහදුරේ පොලිසියට අරන් ආවේ. ඊට පස්සේ ඇස් ලෙව්වා. ඇස් ලෙවලා ඇස් ලෙහෙලා ඉවරලා මට ගැහුවා ඩයක් ගහලා ඉවරලා ඇහුවා මේ මම රෝහලට ලෙඩෙක් අරන් ගියා පමණයි. ඊට පස්සේ ආයෙත් ඇස් බැන්දා. ඇස් බැඳලා එහෙම තිබ්බා. සීලා ඉවරලා පැයකට පස්සේ හමුදාවෙන් ආයෙත් ඇවිල්ලා තිබුණා. මට ඇහෙනවා මොකද එහා බ්‍රාන්ච් එකේ ඔහොම ඇහෙනවා කතා කරන ගෙනියන්න ඉල්ලනවා මාව. OIC මහත්තයා කියනවා බෑ කියලා. එයා අත්අඩංගුවට යයි ගත්තේ කියලා. පසුව කොහොම හරි ආපහු බාර දෙන බවට පොලිසියකට ඒ පිට මට ඇහෙනවා ඒ මේ පොරොන්දුව මත මාව රැගෙන යනවා ඇස් දෙක බැඳලා වාහනයක මම වාහනේ යනවා විතරයි දන්නේ මම කල්පනා කරමින් යනකොට මට කිලෝමීටර් කොච්චරක්ද යන්නේ කියන දේ නිගමනය කරන්න පුළුවන් කොතෙන්ටද යන්නේ කියන එක නිගමනය කිරීමට අපහසුයි ඒ ගිහිල්ලා මම සතියක් ඇස් බැඳලා තමයි ඉන්නේ කාමරයක මට කෑමට විතරයි ඇස් දෙක ලෙහන්නේ එතකොට මට දරා ගන්න බැරි වේදනාවත් එක්ක මට කෑම දුන්නට කන්න බෑවා. මොනවද කෑම ලැබෙන්නේ? කෑම කඩේ තියෙන පාර්සලයක් තමයි ලැබෙන්නේ. කෑම පාර්සලයක් මට ලබා දෙනවා. ඒක ඉතින් දිග ඇරලා අනලා මම එහෙම තියෙනවා. වතුර චුට්ටක් බීලා ආයෙත් S2 බඳිනවා. S2 බැඳලා ඊට පස්සේ මට ගොඩාක් මට දීලා තියෙන්නේ මානසික වද. මානසික. ඊට පස්සේ පැය කාලෙකින් විතර එක්කෙනෙක් කියලා කියනවා
දැම්ම කියන්න තියෙන දෙයක් කියහන් අපිට උඹව බේරන්න පුළුවන්. මේ දෙන්නෙක් එක්ක ඉන්නේ මේ මහත්තයා මෙතන ඉන්නවා පේන්නේ නැතුණාට මේ මහත්තයා මං යනවා මේ මහත්තයා ඉන්නවා මෙතන පුටුවේ වාඩිලා සියලු විස්තර මේ මහත්තයාට කියලා කියන්න කියලා එයා ඉතින් ඉන්නෝ ටික වෙලාවක් ඊට පස්සේ උඹ කියන්නේ නැහැ නේ කියලා දෙන්නම යනවා. එයා යනවා. කේර මට තේරෙනවා. ආයෙත් පැය භාගයෙන් එනවා. අවසාන වතාවට කියන්නේ උඹ තව ඩිහින් ගිහිල්ලා ඇත්තටම මරන්න සිද්ධ වෙනවා අපිට. ඔබ කියන්නේ බොරු දන්න දේ ඔය කියන්නේ බොරු දන්න දේ කියන්න කියලා. මම ඒ හැම උත්තරයකටම සැපුවේ මා රෝහලට ලෙඩෙක් ගෙනිච්චා පමණයි. මාව මැරුවත් මට කරන්න දෙන්නේ නැහැ මහත්තයා. මම රෝහලට මේ ලෙඩෙක්ව බාර දුන්න එක පමණයි. ඉන් පසුව සතියක් හරියට මට මතක නැහැ සතියක් හෝ දෙකක් මාව ඒ තියාගෙන මම දන්නේ නැහැ ස්ථානෙකද. එතනින් ගේන්නේ කෙලින්ම ආයෙ ගෙනල්ලා මාව දාන්නේ ඇස් බැඳලා පොලිසියකට. ඒ තමයි මොරටුව පොලිස් ස්ටේෂන් එක. එතකොට පොලිසිය 300ක් වගේ ඉන්නවා ඒ මොරටුව පොලිස් ස්ටේෂන් එකේ. OICලා දෙන්නෙක් SIලා ඉන්නවා 10ක් 4-5 දෙනෙක් විතර. ඒ පොලිස් ලොකු කූඩුවක් තියෙන්නේ ඒක දානවා. ඒකේ දාලා ඒකේ මට කන්න බොන්න DO ගහනවා කියලා මාස 3කට තියලා උඹට ඉන්න වෙනවා මෙහෙ මාස 3ක් කියලා මාව දැන් නිදහසේ තමයි පොලිස් කූඩුව ඇතුළේ ඉන්නේ. මොරටුවේ පොලිස් ස්ටේෂන් එකේ. ඒකේ ඉන්න කෑම ටික ඒ කෑම දෙනවා පොලිසියෙන් සියලු දේ දෙනවා මට. නාන්න පහසුකම් ඔක්කොම ගෙනියනවා. දැන් පොලිස් ස්ථානයේ එවකට ස්ථානාධිපතිවරයා කවුරුන්ද? ස්ථානාධිපතිවරයාගේ නම දන්නේ SI චන්ද්‍රපාල තමයි අපරාධන්සි හිටියේ. එයා මේ හැන්ඩල් කරන්නේ අපුව. අපුව DO ගහලා තියෙනවා. උඹලාව හැන්ඩල් කරන්නේ වෙනත් පැත්තකින් අපුව රඳවා තැබීමේ නියෝගයක් මත තියෙනවා පමණයි. උපාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. කන්න දෙනවා. නාගන්න ඒක ඇතුළෙම තියෙනවා මහත්තයා. ඒ නාන්නිත් ඒකේ මාස 3කට පස්සේ මං අහනවා මාව නිදහස් කරන්නේ නැද්ද කියලා. නෑ තව මාස 3ක් උඹව ගහලා තියෙන්නේ. දැන් ඔබ පමණද සිටින්නේ? මම විතරයි එතකොට. තව අරන් එන අය ඉන්නවා සිරකරු කුඩු ගංජා කසිප්පු අය එළි වෙනකොට ඉන්නවා 7-8 දෙනෙක්. ඒ මාස 6 ඉන්න අවස්ථාවේදීම තමයි අර උපාලි සොයිසා කියන දාමරිකයවත් ගෙනත් දාන්නේ. උපාලි සොයිසා එඩ්රියන් කූල්මේර් කියලා ඒ දෙන්න බයික් එඩ්රියන් කූල්මේර් කියන්නේ බයික් බර්ගර් ජාතිකයෙක්. අරයා සොයිසා කියන්නේ සිංහල බලපිටියේ එක්කෙනෙක්. ඒ දෙන්නත් මට යාළුවෝ හැටියට එතෙන්දී දවපදා කරමින් අපි 3 දෙනාව තමයි දැන් ඉන්නේ එක. ඔහු රැගෙන ඉන්නේ කුමක්ද හේතුව? ඔහු රැගෙන ඉන්නේ කොරළවැල්ලේදී එයා පිම්පකට් ගහනවා, එයා කොරකම් කරනවා, මිනිමරනවා. එයා රැගෙන ඉන්නේ එයා මට විස්තරේ කිව්වේ. මට විස්තරේ කොහොමත් ආරංචි වුණා පොලිසිය මාර්ගේනොත්. අපි රිසව් එක තියෙන්නේ මෙහෙම ඉස්සරහම් පේනවා සිද්ධි සියල්ලම පේනවා මොරටුවේ පොලිස් ස්ටේෂන් එකේ. එයා රැගෙන ඉන්නේ එයාට පර්ස් එකක් ගහගන්න විදියක් නැහැ. රබන්කාරයෙක් රබන් ගහගමින් ඉඳලා තියෙනවා. රබන්කාරයාට කියලා තියෙනවා එහාට වෙන්න මට පර්ස් එක ගහන්න ඕනේ මහත්තයාගේ. ඒ රබන්කාරයා ගණන් ගන්න නැතුව ඉඳලා තියෙනවා මෙයා කියපු දේ. ඒිට පර්ස් එක ගහලා පැත්තකින් තියලා දැලිපිහියෙන් බෙල්ලට ඇදලා මෙහෙම බෙල්ල කඩන් වැල්ලා මේ ස්ටේෂනේ දොරෙන් කෝච්චිය යන දොරෙන් මිනිස්සු ප්‍රීතියටපත් වෙලා කෑ ගහනකොට මොරටුවට කෝල් කළා. කොරළවැල්ලෙන් තමයි වෙලා තියෙන්නේ. එගොඩු ගෙනින් තමයි අල්ලන්නේ. කෝල් කරාම මේගොල්ලෝ දඩ බඩ ගාලා මට යනවා සිද්ධි මට අද වගේ මතකයි. ජීප් දෙකක් ගියා මේ එක්කගෙන ජීප් දෙකක් ගිහිල්ලා තමයි මෙයාව අල්ලගෙන ආවේ. අල්ලගෙන එනකොට මෙයාව දැක්කෙත් හරියටම මෙයා සපත්තු දෙක දාලා හුදු ෂර්ට් එක මහත් එක් වගේ තමයි මෙයා එන්නේ. මෙයාගේ දැලි පිහිය ඔක්කොම සපත්තු යට. ඉතින් මෙයා අල්ලලා අතෑරපු අවස්ථාවක් තියෙනවා පොලිසියෙන්. ඊට පස්සේ මෙයාව ගෙනහලා දාන්නෙත් ඒ කුඩුවට. එයා සවිස්තරාත්මකව එයත් මට විස්තරය කියලා තිනවා අපි මේවා කළා තමයි ඇත්ත මේ කියලා. එයාව හැන්ඩල් කරේ CID එකේ. මාව ගහලා තියෙන්නේ DO. ඊට පස්සේ මාස 6ක් මම මේ මොරටු පොලිස් ස්ටේෂන් එකේ කාලය ගත කරනවා. එතකොට මගේ දෙමව්පියන්ට තමයි මාව දෙමව්පියන්ට පෙන්නන්නේ. ඉස්සෙල්ලාම එන්නේ මගේ අම්මා බලන්න මාව. එතකන් කොහෙද හිටියේ කියලාවත් දන්නේ නැහැ. ඒ ඇවිල්ලා අම්මා බත්තේකුත් තරන් ඇවිල්ලා පළවෙනි අවස්ථාව පණිවිඩය දීලා තියෙන්නේ. එතකොට තමයි අම්මා බලනවා ඇවිල්ලා. ඉන්පසුව මාස 6කට පස්සේ මාව ගෙනියනවා නැවතත් කොළඹ රේස් කෝස් කියන ඒක වදකාගාරයක් කියලා එතෙන්ට ගියාට පස්සේ තමයි දන්නේ රේස් කෝස් කඳවුරට බෝ ගෙනියනවා තමයි කියලා කියන්නේ. මම ගෑස් බැඳලා නෙමෙයි ගෙනියන්නේ. අර බිල්ඩින් හතර තියෙන යටම තට්ටුවේ බින්ගේ වගේ ග්‍රවුන්ඩ් එකක් පේනවා. ඒකේ පොඩි මෙන්න මේ ඔය කවුලුවක් තියෙනවා මේ ඒ කවුලුවෙන් ග්‍රවුන්ඩ් එක පේනවා. ඒ අර කිසිම දෙයක් පේන්නේ නැහැ. අඳුරු ගුහාවක් වගේ තමයි. ඒකට ගිහිල්ලා පැනලා යන්න ක්‍රමයක් නැහැ. පැනලා යන්න කියනවා ඒගොල්ලෝ. මාංචු ගලවලත් කියනවා පැනලා යන්න කියලා. දුවන්න කියලා කියනවා. එතකොට මට හිතෙනවා මේ දුවන්න කියන්නේ වෙඩි තියන්න කියලා. එතකොට මම තීරණය කරනවා නෑ දුවන්නේ නෑ. ඕනනම් මරන්න. මගේ මරණ චේතනාවෙන් තමයි මං ජීවත් වීමේ ආසාව මං අත්හැරලා තමයි හිටියේ. ඒ වගමානුවත් එක්ක. ඊට පස්සේ මාගේ ඒකට ගිහින් දැන් පස්සේ එතන ඉන්නවා 250ක්.
250ක හරියටම නාගට 250ක් පමණ රැඳුම්කරුවන් සිටිනවා. ඒ ඔක්කොම ඉන්නේ අලින්ට දාන දන්වැල්. ඒ දන්වැලකින් තමයි මේ සේරම අත්වලට මේ අතර දාලා මේ අතර දාලා මෙහෙම නිදි කරලා මෙහෙම තමයි ඉන්නේ දවල්ටයි රැයටයි දෙකටම කඳවුර ඇතුලේ. මෙහෙම වටේ තියෙන මේ හරිය ඉඳලා සාමාන්‍ය මේ මීටර් 100 අර මීටර් 100ක් 200ක් වගේ දුරට තියෙනවා ඒ ඇතුලේ. ඒක මෙහෙම බිත්තරේ හැඩයට තමයි අපි ඉන්නේ. මේ පැත්තට කට්ටියක් මේ පැත්තට ඔය විදිහට. එතකොට මාංශ දාලා මගෙත් ඒ මාංශ දාලා මටත් ගෝණි පඩමු කෑල්ලක් කරේ නිකන් බිම හෝ කාඩ්බෝඩ් කෑල්ලක තමයි වැතර සිටින්න සිදු වුනේ. ඇත්තටම මෙතෙන්දී අපිට ඇතුලේ තියෙනවා টয়ලට් එකක්. ඒක දොට්ට යන්න පමණයි টয়ලට් යන්න බෑ. ඒ මුත්‍රා කිරීමට පමණයි. ඒ මුත්‍රා කිරීමට එක් අයෙකුට උවමනා වුණොත් ඒ දන්වැල් පුරුකු ඉන්නවා 10ක් විතර එකට දාලා. එක පුරුකක. ඒ 10 දෙනාම එක්කෙනෙකුට චූබර හැදුනහම 10 දෙනාම පොලිමේ යන්න ඕනේ. අපි අර පුජ්‍යලයා චූ දාලා එනකම්. ඊට පස්සේ 10 දෙනා නිදාගෙන හිටියත් එයා පුජ්‍යලයාත් යන්න එපා. එතකොට මානසික වදයක් බලපාන. ඒ ගිහිල්ලා ඇවිල්ලා අර විදිහටම අපිට ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට කෑම ගෙදරින් ගෙනේව දීලා යන්න පමණයි පුළුවන්. ඒගොල්ලෝ ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඊට පසු කාලීනව මට ලැබුණා ඇත්තටම කෑම එක මගේ අම්මත් එක්ක කතා කරන්න පවා ඒගොල්ලෝ දුන්න යම් කිසි සිදුවීමක් එක එක මට පසුව කියන්න පුළුවන් මේ කතාවත් එක්ක යනකොට. ඊට පස්සේ අපිව රාත්‍රියට එනවා දිග පිහියක් අරගෙන. සාමාන්‍ය අඩියක්මාරක් විතර ඇති පිහිය. වෙපන් දෙයක් අරගෙන 3 දෙනෙක් එනවා. එක්කෙනෙක් එන්නේ සිවිල්. එක් පුද්ගලෙක් එනවා සිවිල්. මේක CMP හමුදාවෙන් තමයි පාලනය කරන්නේ. CCMP හමුදාවෙන් තමයි පාලනය කරන්නේ. මේ කඳවුර. යුද හමුදා පොලිසියෙන්. යුද හමුදා පොලිසිය. මේ සිරකරුවෝ මේකේ දේශපාලන සිරකරුවෝ පමණක් නෙමෙයි මේ කඳවුර ඇතුළේ ඉන්නේ. මේකේ දරුණු අපරාධකාරයෝ. දරුණු මිනිමරුවෝ. දරුණු විදියට ලොකු මහා පරිමාණයේ හොරකම් කරපු පුජ්‍යලයෝ. මේකට අරගෙන එනවා. අරන් ඇවිල්ලා මේ හැමෝටම එකම විදිහකට තමයි හැබැයි සලකන්නේ. එහෙම විශේෂයක් කරන්නේ නැහැ මේ අය. රැයට ඇවිල්ලා අර පිහියත් අරන් ඇවිල්ලා සිවිල් එන පුජ්‍යලයා ඒ පුජ්‍යලාට හිතෙනවා අහනවා එක එක්කෙනාගෙන් උඹලා මොනවද කරලා ඇවිල්ලා තියෙන්නේ. පෝස්ටරයක් හරි ගැහුවයි කිව්වොත් ඒ පුජ්‍යලාගෙන් වාඩි වෙනවා. ඇත්තටම තරුණ ළමයි කරපු අය වෙන්න පුළුවන් නොකරපු අය වෙන්න පුළුවන් මෙතන ඉන්නවා. කඩේට ගිහිල්ලා සීන් ටික ගේන්න ගිය මිනිස්සුත් මෙතන ඉන්න පුළුවන්. අරන් ඇවිල්ලා රාත්‍රී 9න් පස්සේ. එතකොට ඒ පුද්ගලයෝ කියනවා අපිට පෝස්ටරයක් දීලා ගියා මෙහෙම ගැහුවා. අන්තිමට වෙන්නේ ඒ පුද්ගලයා ඉතුරු ටිකක් කියාන් කියලා සෑහෙන්න ඒ ගහනවා. ගහනවා කියන්නේ සපත්තු අඩි වලින් ගහනවා මේ යටිපත වලට. ඒතර මොලේ හෙල්ලෙනවා. හොඳට පය මෙහා කරලා දෙකක් දීපු හැටිය අපේ මොලේ සදාගල් හෙල්ලෙනවා. ඒ බූට්ස් පාරට. ඊට පස්සේ ඒ අය කියනවා අල්ලපු එක්කෙනාට hina වෙන්න ඕනේ දැන් මම උගේ ඔළුව පලනවා කියලා. ඉතින් අපි අප්පුඩි ගහලා hina වෙන්න ඕනේ ඔයාගේ ඔළුව පලනවා. ඒක තමයි එතකොට මට මොන මානසිකත්වයක්ද? හැබැයි මම තීරණය කළේ මෙතනින් මම හරි ගැලවී ගියොත් මේ සිද්ධිය කාට හරි කියන්න පුළුවන්. දැන් ඒ සිද්ධිය හරි මං අද මේ කියන්නේ මං ජීවත් වෙලා සිටින නිසායි. මම තීරණය කරනවා නමුත් දුකයි කරන්න දෙයක් නැහැ. මමත් hina වෙලා අප්පුඩියක් ගහපු අවස්ථා තියෙනවා මගේ ළඟ ඉන්න සහෝදරයාගේ ඔළුව පලනකොට. ඔළුව පැලුණාට පස්සේ කරන්නේ යාළුවෝ මෙහෙම හිටගෙන අර නැගිටින්න කියලා ඉඳගෙන වතුර කෝප්පයක් ගෙනල්ලා ඒගොල්ලෝ වක් කරනවා ඔළුවට. මෙහෙම ලේ බේරෙන ඔළුවට වක් කරනවා. ලේ ටික නවතිනවා. ඔච්චර තමයි උඹට කියලා කියනවා. ඉතින් ඇත්තටම අර පිහින් මෙහෙම ගැහුවාම හරි මැදට ගහන්නේ යා ටොස් ගාලා එක පාරයි ගහන්නේ. කවුද එහෙම පහර දෙන්නේ? පහර දෙන්නේ අර සිවිල් අපි නම් දන්නේ සිවිල් එන පුද්ගලයෙක් තමයි ඒක කරන්නේ. අනිත් අය අපි කිසිසේත්ම අනිත් කිසිවෙකුට කිසි දෙයක් කරන්න බෑ. වෙපොන් දෙයක් අරගෙන තව දෙන්නෙක් ඉන්නවා. සමහර ලාවට 4 දෙනෙක් ඉන්නවා යකඩ පොල්ලකුත් තියෙනවා. ඒ අතර වාරේ. කිසිම කෙනෙකුට අර දංගල් බැඳලා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. ඉන්පසුව අපි තව ඊළඟ පියවර තමයි අපිට টয়ලට් යන්න උවමනා වෙනවා. টয়ලට් යන්න උවමනා වෙනකොට අපිට টয়ලට් 3යි තියෙන්නේ. උදේට ගන්නවා 50ක්. 250ගෙන් 50ක් ගන්නවා අර දංගල් එහෙලම ගන්නවා ඒගොල්ලෝ. අරගෙන 50 පොලිමට ගිහිල්ලා টয়ලට් 3ට අපි දැන් টয়ලට් එකට යනකොට වතුර බකට් එක අරගෙන අරයට යන්න කියලා තමයි එක්කෙනෙක් අතේ අරගෙන එයා එනකොටම අරක ඇතුළට දෙනවා. එයා ඉන්න ඕනේ. එයා පරක් වුණොත් එහෙම එයාගේ ඔළුව පලනවා. ස්ලෝම් බටේ ජොයින්ට් එක වගේ තියෙනවනේ. ස්ලෝම් බට වල තියෙනවා ජොයින්ට් කරන තැන්. කැප් එක ගහලා. ඒ කැප් එක එතන ඝනකමයි. ඒකෙන් ටොක් ගාලා මෙච්චර විතර දිගට හදාගෙන තියෙන්නේ. ඒකෙන් ටක් ගාලා ඔළුව පලනවා මෙතනට. ඊට පස්සේ අර වතුර බකට් එක හලනවා එයාගේ. එතකොට සමහර අය ඇත්තටම টয়ලට්
නොගිහිල්ලා තමයි එන්නේ. මම ඇත්තටම මම පෞද්ගලිකව මම කතා කළොත් මට මම අම්මට කියලා මම දන්න හින්දා ස්ලීපින් ටැබ්ලට් එකට මම හිතේ වේලවනවා බඩ. ඒක ස්ලීපින් ටැබ්ලට් ටිකක් මම අම්මට කියලා ගෙන්නගෙන මම ඒක බොනවා. බිව්වට පස්සේ මට සතියක් විතර එහෙම ඉන්න පුළුවන්. කන්නේත් මම ලිමිට් කරගෙන. ඊට පස්සේ සතියක් විතර ඉඳලා තමයි 4 වෙනි දවසේ වගේ මම දන්නවා දැන් টয়ලට් එකට යන්න මේ විදිහට කරගෙන මම ජීවිතේ මගේ ඔළුව පලාගෙන නැතුව මම බේරගත්තා. අනිත් අයට ළඟ හිටපෑට මං කිව්වා මේව ගෙන්න ගන්න කියලා. එහෙම අයට පුළුවන් අයට මම උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු මානසිකත්වයක් ඇත්තටම හරිම වේදනාකාරී. මිනිස්සු දිහා දැක්කම කල යුතු දෙයක් නෑ. ඒ අවස්ථාවේ එළියට ගත්තාමත් අපිට කියන ග්‍රවුන්ඩ් එකට දුවලා වටයක් ගිහලා වරෙලා කියලා. ඉතින් හැමෝටම කියනවා ඒක දුවන්න කියලා. එතන හිටපෑ. ඒගොල්ලෝ යන්නේ නෑ. ඊට පස්සේ දැන් එතනින් නවතින්නේ නෑ මේ টয়ලට් ප්‍රශ්නේ සෑහෙන්න බෑරම විදිහට තියෙනවා. මේගොල්ලෝ টয়ලට් යන්නේ නැති හින්දා රාත්‍රියට ගේන විසිට් වල උර වලට shopping උර වලට පාර්සල් කරනවා. එක දෙයක් කියන්න පැහැදිලි කරනවා මම මේක එක දා ගන්නවත් එහෙම මේයක් නෙමෙයි. මම මේ වගේ දෙයක් ජීවිතේ මගේ බුදුහාමුදුරුවන් පල්ලා මම කරේ නැහැ. දැන් මේ වගේ පාර්සල් තියෙනවා 25ක් විතර. මේක හමුදාවට හරි කරදරයක්. මේක ගෙනහිලා වල දාන්න. මේක වල දාන්න බෑ. මේ වල දාන්න බැරි වෙනකොට ඒගොල්ලෝ දවසක් ඇවිල්ලා කියනවා මේ මම මුණ දුන්න මේ සිද්ධියට මම මේ මගේ කැමැත්තෙන් මම මේක කියන්නේ. දවසක් ඇවිල්ලා කියනවා උදේ පාන්දරක මේ සිදුවේ මේට පස්සේ ආය කිසිම පාර්සලයක් තියෙන්න බෑ. තොපි එක්ක මරනවා. ඇරුවේ නැතත් ඒක ඒගොල්ලෝ මානසිකව කියලා යනවා. හෙට උදේට තියෙන්න බෑ. උදේ පාන්දර එක පාර්සලයක් තියෙනවා පහුවදා. දැන් මේ එක පාර්සලේ බාර ගන්න කිසිම කෙනෙක් නැහැ. අහනවා ඇවිල්ලා. ඇවිල්ලා අහලා කියලා යනවා. පැය භාගයක් දෙනවා මම පැය භාගෙන් එනවා මේක බාර ගන්න කවුද ඉන්නේ කියලා. කිසිවෙකු බාර ගන්න නැහැ. කොච්චර මෙයා හිටියත් ඒතරම් බයයි ඇත්තටම. බය තමයි අපිත් බය තමයි ඇත්තටම. ඒ කඳවුරක් ඇතුලේ. ඊට පස්සේ ඒගොල්ලෝ එනවා 3 දෙනෙක්. බයිසිකල් චේන් අරගෙන වෙපන්ස් අරගෙන යකට පුළු අරගෙන 3 දෙනා ඇවිල්ලා ඔක්කොගෙම දන්වැල්ල එනවා. පිස්සු බල්ලගේ කෑග් ගහලා තොපි එකක් ලොබ්බා තොපි ඔක්කොම මරන ගහන තොපිට කියලා මම දන්නවා පෝරියල් එක නම් හම්බ වෙනවා අනිවාර්යෙන් මරන්න නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොම ලැහැලා පෝලිං ගස්සනවා. පෝලිං ගස්සලා 3 දෙනා මේ දිගට తీරලා එක්කෙනෙක් ඇදලා අරගෙන ගහනවා බයිසිකල් චේනෙන් ගහනවා ලේචුරු පයින්. මම ඉන්නේ පොලිමේ මැද. මම ඇත්තටම එතනින් බැලුවොත් එහෙම මගේ වයස 24ක් 25ක් විතර ඇති. මිටිම පුජ්‍යලයක් හැටියට එතන ඉන්න හොඳ ඉලව. මම මතක ඇති එතන ඒගොල්ලෝ කිව්වා කඩුවෙල වසන්තත් එතෙන්ට ගෙනාවා කියලා. කඩුවෙල වසන්ත. කොළ කොටියෙක්ද හොයද ඒ කාලේ හැටියට. එයාත් එතන හිටියා කියලා මට පෙන්වනවා මේ මහවල් පුජ්‍යලයා කියලා. ඒගොල්ලොත් මේ පොලිමේ ඉන්නවා. එතකොට දේශපාලනය කරපු තව අය ඇති. ගොඩාක් අය හොඳ බොඩි බිල්ඩර් අය ඔක්කොම ඉන්නවා මෙතන. අර පුජ්‍යලයට ගහලා දෙවෙනි පුජ්‍යලයා ආදිනකොට මම දුවගෙන ගියා මහත්තයා. මම දුවගෙන ගියා එතනට. දුවගෙන ගිහිල්ලා මම කිව්වා මගේ කතාව තප්පරයක් අහලා ඊට පස්සේ කරන දෙයක්. මම කිව්වා මේක මිනිස් අයිතිවාසිකම. මේක නවත්තන්න බැරි දෙයක් නෙමෙයි. මගේ භාෂාවෙන් මම කිව්වේ අවංකවම ගූ පාර්සලයක් වෙලී 250ක් අපි ගුටි කෑ යුතුද? එක පුද්ගලයා ගියාම මේක කරලා තියෙන්නේ. 250කට දඬුවම් දෙන්න එපා. මම හිතාගත්තා මම කට උත්තර නොදුන්නට එතෙන්ට හරියට අපි දේශපාලනයක් කරනකොට අපිට ඇතුළෙත් අපේ හදවතින් දේශපාලනය කළා නම් ඇතුළෙත් අපි යමක් කළ යුතුයි. අපි පිටදිත් පුළුවන් දේ කළ යුතුයි. මම කිව්වා මේ 250ටම ගානේව ගාලා මාව මරා දාන්න මං ඕක බාර ගන්නවා. මම කරේ නෑ මහත්තයා හැබැයි ඕක. මගේ ආගම බුද්ධාගම මම කරේ නෑ. මං මහත්තයාට දැන් කිව්වෙත් ඒකයි මම මේක කළේ නෑ මේක මං බාර. ඊට පස්සේ ඒ පුජ්‍යලයට අර බයිසිකල් චේන් එක අත ඇරියා. අර පුජ්‍යලයට ගහපු. අත ඇරලා මගේ අත මෙහෙම කළා උස්සගත්තා. උස්සගෙන මම ඇත්තම සිදුවීම කියන්නේ ඒ 250 අතර ඉන්න අය ඉන්නවා මගේ අඳුරන අයත් ඉන්නවා ඔතන හිටපු මගේ කම්පැනි අයත් හිටියා. ඒ අය මම මේ දැක්කොත් දකින්න ඇති. මෙහෙම අල්ලගෙන බලපියව මෙතන ඉන්න පොඩිම එකක් මේ දේ බාරගත්තා. මේක තමයි දේශපාලනය හරියට කරන්න ඕනේ. අවංකව යම්කිසි දෙයක් බාරගත්තා නම් ඒ දේ බාර අරගෙන කැපවීමක් කරමු නිසා අද තොපි 200 කාටවත් ගහන්නේ නැහැ මම මේ මූ කියන නිසා මූ කියලා තමයි මට කිව්වේ. මූ කියන නිසා මූ මේක බාරගත්තා. මේ ඒක තමයි අවංකකම කියන්නේ.
තොපි මොනවද කරලා ඇවිල්ලා තියෙන්නේ? තොපේ කොන්දක් තියෙනවද යකෝ කියලා. ඒ හමුදා නිලධාරියා ඇත්තටම ඇහුවා. ඊට පස්සේ මාව කාමරයට ගෙන ගිහිල්ලා ඔළුවෙන් අල්ලලා බිත්තිය වද්දලා දෙපාරක් ඇහුවා ඇත්තටම ඔබ දේශපාලනය කරලා තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? කවුද අඳුරන්නේ? එතෙන්දිත් මට අසරණ වුණා මාව. මං තව පාරක් මේකට උත්තර දෙන්න මර ගුටි කාලා මං කරගත්තේ මෝඩකමක් නෙමෙයි හැටියට මම හිතලා මෙහෙම කිව්වා. අවංකවම මේ වගේ දෙයක් කළා මේ වගේ දෙයක ගුටි කන්න තරම් අපි ජාතියක් වශයෙන් ඒ නිසා තමයි මහත්යෝ නමුත් දේශපාලනය කළාද කියලා අහන්න එපා. හදවතට ආපු සිතුවිල්ල ඔස්සේ මම මේක බාර ගන්නවා කියලා හිතපු නිසා තමයි මේක බාරගත්තේ මට ගහන්න එපා කියලා. ඊට පස්සේ ඒක ඇත්තට මේ නේදර පිළිගත්තද නොපිළිගත්තද කියලා දන්නේ නැහැ. මට කිසි දෙයක් කරේ නැහැ. ඊට පස්සේ මට ඊට පහුවෙනිදා ඉඳලා මම දන්නේ මට ඇත්තම සිදුවීම කියන්න ඕන මට තින්තවල් පැදුරක් ගෙනත් දුන්නා. තින්තවල් වලින් හදු පැදුරක්. අර ඉබ්බා ගලවන යතුරු මට දීලා තිබුණා. මට මාංචු දැම්මේ නැහැ. ඒක අර හදවතින් මං කැපවීම කරපු නිසා තමයි ඒගොල්ලෝ එවැනි දෙයක් මට ලබා දුන්නේ. ඔබව නිදාස් කරන්න බෑ. අම්මාහම ඔබට අවශ්‍යතාවයන් වෙලාවක් අම්මත් එක්ක කතා කරා. එදා ඒ සිදුවීම එහෙම තියෙද්දි අර සිදුවීම අර කඳවුරේ රැඳුම් කරුවන්ට මං කැපෙයි මා උස්සගෙන ගියා. එතන ඉතින් රැඳුම් කරුවා. උස්සගෙන ගිහිල්ලා සල්ලි තියෙන අය ඉන්නවා, සල්ලි නැති අය ඉන්නවා. මට අම්මට දෙන්න රුපියල් 510. ඒ කාලේ 500ක් කියන්නේ ලොකු මුදලක්. රුපියල් 510 ඒගොල්ලෝ විසිට්ටාම මට දෙනවා. ඒගොල්ලෝ කන කෑම එකෙන් මට කන්න දෙනවා කතා කරලා. ඉතින් මම තවත් මං ධෛර්යවත්. දැන් මේ විදිහට තව කාලයක් ගත වෙන ඔහොම යනකොට තව සහෝදරයෙක් හිටියා මම ළඟම. එයාව ගෙනාව අලුතෙන් අවිස්සාවේල පැත්තෙන් කියලා තමයි ආරංචි උනේ. එයා අඩි 6ක් විතර උස තරුණයෙක් අවුරුදු 25ක් විතර වගේ කියන්න පුළුවන්. එයාව ගෙනාවේ සරුන් කෑල්ලක් අන්දලා තියෙන්නේ. එයා ගෙනල්ලා හරියටම දවස් 3යි මහත්තයෝ හිටියේ. මල් ළඟ හිටියේ. මෙහෙමනේ දාගෙන හිටියේ. එයාට ගහලා කම්බු කොට වලින් තමයි ගහලා තියෙන්නේ මුළු ඇඟට තරලා. ඊට පස්සේ එයා කෑ ගැහුවා දවසක්. කෑ ගහනකොට මං අහුවා ඇයි කියලා. ඊට පස්සේ මෙහෙම කළා. එයා තට්ටු කළාට පස්සේ මම බැලුවාම මේ ඒ උසන දෙකම ඉදිමිලා එනවා බැලුම් බෝලයක් වගේ. දැන් අපි පහුවදත් මෙයා කෑ ගහනවා දෙවෙනි දවසෙත් අපි ආයාචනා කරලා කිව්වා මේ පුද්ගලයාව හොස්පිටල් එකකට ගෙනියන්න කියලා. මෙයා මැරෙයි කියලා අපි දන්නවා. ගෙනිච්චි නෑ. තුන්වෙනි දවසේ මේ මගේ ළඟ තුන්වෙනි දවසේ මේක පුපුරලා ඉරිතල්ලා එයා රාත්‍රියේදී මැරුණා. රෑ 12ත් එකක් අතර. ඒ වෙලේම ආව හමුදාවෙන් ඇවිල්ලා මෙයාව ගත්තා. අරගෙන මිනිහ තමයි අරගෙන ගියේ. අපි දැන් තමයි හොස්පිටල් ගෙනියන්නේ කියලා තමයි කිව්වේ. එතකොට ඇත්තටම මෙයා මැරිලා. ඇත්තටම අපේ ජීවිතේ අපි හිතාගෙන හිටියේ අපි මැරිලා හා සමානව තමයි මේ වදකාගාරය තුල ජීවත් වුනේ. එතනින් පසු අපිව මාස 3ක් දෙකමාරකම හරියට මතක නැහැ. එතන තියන් ඉඳලා ඊට පස්සේ කොටස් වශයෙන් දෙකට බෙදනවා. එතනින් කොටසක් පූනාලි හරිනවා. කොටසක් බූස්සට ගේනවා. පූනාලි කඳවුරක් තිබුණා. පූනාලි කඳවුරට එතනත් මට අර සමස්ත අර කැදුමුන් කරුවෙන් කැපවීමක් කරපු නිසා මගේ නම් ලිස්ට් එක තිබුණේ පූනාලි වලට. එතන හිටපු ආමුදානේතරයක මම පූනාලි අරින්න එපා. මම බූස්සට දාන්න කියලා. මොකද පූනාලි බැරි වෙලාවත් මාව වැරෙනවා. මගේ අම්මලාට දවස් 2ක් විතර යනවලු පූනාලිට යන්න. ඒ මේව එක මට ඒ වාසනාව එතන ලැබුණා. මට බූස්සටම ආව. බූස්සට එතනින් බූස්සට අරගෙන ආවා. කොපමණ කාලයක් ඉන්නවද මේ රේස් කෝස් පිටියේ? රේස් කෝස් පිටියේ මාස 2කට වැඩි. මාස 2කට. මාස 2ක් පමණ වෙනවා. 2කට ආසන්නම කාලයක් තමයි ගත වෙන්නේ. වැඩි මිසක් අඩු නෑ. බූස්සට ආවහම ඇත්තටම බූස්සට ඇතුළු වුණාම මාව දාන්නේ ශාලාංක 6 ශාලාවේ තමයි මම ඉන්නේ. 14ක් තියෙනවා. ශාලා 14න් 6 ශාලාවේ තමයි මම ඉන්නේ. 14න් තව සෙල් වගේකුත් තියෙනවා. ඒකෙත් මම දවස් 2කට 3කට වැඩි ඉන්නේ නැහැ. ග්‍රවුන්ඩ් එකේ ඉස්සරහාම 6 ශාලාවට මාරු කරනවා ඒක. මම 6 ශාලාවේ තමයි එනකම්ම හිටියේ. භූෂණදෝන් කඳවුරේ අපිට එතකොට 3500ක් පමණ රැඳුම් කරුවෝ ඉන්නවා. ඒ රැඳුම් කා අපිට පැය භාගයක් විවිධ අපරාධවලට මේ දේශපාලන සිඳකරුවෝ කියලා කියන්න බෑ. නානාකාර පුජ්‍යලයෝ ඉන්නවා. පැය භාගයක් පමණ අපි දානවා ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් එකට දැම්මාම ඒතෙන් තමයි අපිට කතා බහ කරන්න දේවල් හැමදේම කතා කරන්න තියෙන. ශාලාවෙන් ශාලාවට ගිහිල්ලා කතා කරන්න. කෑම වීම සියල්ලම අපිම උයාගෙන අපිම සපයන් කරගෙන තමයි
කඳුරෙන් දෙනවා. අපි ගිහිල්ලා කුස්සියට පාටි තියෙන. ඒකට කුස්සියට ගිහිල්ලා අපි උයලා ඒක ශාලාවලට බෙදලා තියෙන්නේ. ඒ විදිහට තමයි බූස්ස කඳුරේ කාලය ගත කරේ. බූස්ස කඳුරේ කාලය අවුරුදු 3කට කිට්ටු වෙනම බූස්ස හිටියා. අපිව නිදහස් කරේම නැහැ. අපි ඉතින් එළි වෙනවා, රෑ වෙනවා කල්පනා කරමින් තමයි ඉන්නේ. බැරිම තැන අපිට නිදහස් කිරීමන ත්‍රස්තවාදී පනතයර්ථය කියලා තමයි අපිව ගහලා තියෙන්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. එතකොට හැබැයි අපිට යන්න තිබුණා පුනරුත්ථාපනය සඳහා. අපි පුනරුත්ථාපනය කළ යුතු පුජ්‍යලයෝ නෙවෙයි හැටියට ඒ කඳවුරේ ඒවකට අන්තර් සහෝදරයෝ එකේ ඉන්නවා. අන්තර් ජාලයක් ඒකේ බූස්ස කඳවුරේ තියෙනවා. ඒගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ කවදාක යන්න එපා පුනරුත්ථාපනය. අපි පුනරුත්ථාපනය වෙලා තමයි තියෙන්නේ. පුනරුත්ථාපනය කරන්න ඕනේ පුනරුත්ථාපනය නොවිච්ච අය. ඒ කියන්නේ කිසි දෙයක් දන්නේ නැති අය. දැන් අපි දැනුමක් ලබලා නැවිලා තියෙන්නේ ඕගොල්ලෝ කවදාක යන්න එපා. කොටසක් එතනින් පුනරුත්ථාපනයට කැමති වෙලා ගියා අය නිදහස් වෙලා ගෙදර ගිහිල්ලා අපිට පණිවිඩත් එවන අවස්ථා තියෙනවා. නමුත් අපි ඒකම ඉතික තීරණයක හිටපු නිසා අපි ඒ අයට සලංකම් දීලා ඒ 3500ක්ම අපි එතන හිටියා ඒකමතිකෝ තියෙනවා. එහෙම ඉන්න අවස්ථාවේදී අපිට කිසිම පිළිසරණක් නැහැ. ඒකේ ඉන්නවා යනවා අපි දන්නෙත් නැහැ. එහෙම ඉන්නකොට අපි නිදහස් කර ගැනීම සඳහා අපි අභියාචනයක් ඉදිරිපත් කළා කඳවුරේ සිටිද්දී. ගෙදරට දන්නලා. ගෙදරිනුත් කිව්වා මේ විදිහේ දෙයක් මෙන්න මේ ලෝය කෙනෙක් ඉන්නවා. මේ විදිහට කළොත් නිදහස් කරගන්න පුළුවන් කියලා. එතකොට අයියට කිව්වා සල්ලි විදන් කරන්න එපා. පුළුවන් නම් අයියේ නිදහස් කරගන්න. බැරි නම් කමක් නැහැ පුළුවන් දවසක අපි එනවා කියලා. එහෙම කියලා තමයි අභියාචනයක් මගින් අපි උසාවි ගෙනල්ලා දවස් 3ක් ඇතුළත නිදහස් කරන බවට පැවසුවා. ඊට පස්සේ අපුව අපි මාත් එක්ක මං හොස්පිටල් එකට අරන් ගිය පුජ්‍යලයක් මාවයි දෙන්නවම ඇස්කෝට් එකෙන් වාහන 3ක් එනවා කොළඹට අරගෙන එනවා. නඩුව අහන්න පටන් ගත්තා. පළවෙනි දවසේ අරන් ආවා. ඊට පස්සේ දවස් 3කට පස්සේ දෙවෙනි දවස් අරන් ආවා. ඊට පස්සේ පොලිස් නිලධාරියාට කියනවා මෙයාගේ රස පරීක්ෂක වාර්තාව අවුරුදු දැන් 3කට වැඩි රස පරීක්ෂක වාර්තාව හෙට 12 වෙන්න කලින් ගෙනත් ඕනේ කියලා. අපුව ගේනවා ඊයේ තුන්වෙනි දවසේ පොලිසියෙන් අහන්නේ කෙලින්ම උසාවියෙන් රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. එතකොට රස පරීක්ෂක වාර්තාව ඒ වෙනදනුත් පොලිසිය අරන් නැහැ. ඒ නිසා නඩුකාරයා තීන්දුව කරනවා මේ අය නිවැරදිකරුවන් වශයෙන් මේ විදිහට නීති සංගය ලෝයේ කතා කරලා තීන්දුවක් දෙනවා මාව වෙලෙම නිදහස් කරනවා. මං හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු සහෝදරයාව හවස් වෙනතුරු උසාවියේ රඳවා තැබීමට නියෝග කරනවා. උසාවියේ වැඩ ඉවර නැත්තේ. ඉන්පසුව තමයි යා නිදහස් කරගෙන එන්නේ. මම පිටකොටුවට ඇවිල්ලා ගෙදර එන්නත් ඇත්තටම බයයි. මම ගෙදර එන්නේ. මම මොරටුවේ අපේ අක්කා මොරටුවේ ඉන්න. මම මොරටුවේ ඒ අක්කලා ගෙදරට යනවා. ඊට පසුව මම ඒ ගෙදර ඉන්න ගමන් මම ඇත්තටම ජොබ් එකක් හොයනවා. මට ජොබ් එකක් ආයේ නැවත ජොබ් එකක් හොයනකොට අපේ පක්ෂෙන්ම තමයි මාව කඩේක නවත්තනවා මාර්ගම. ඒක කූලි ස්පෝට් එකක්. ඒකේ මම වැඩ කරගෙන සුළු පඩියකට වැඩ කරගෙන එහෙම ඉන්න අතර වාරේ ආයේ නැවත මම ඩිප්පඩස් එකට මහත්තුරුන්ට කියනවා මට රස්සාව දෙන්න මට පොරොන්දු වෙනවා. එක සිද්ධියකද මත ඒක මම මතක් කරන්න ඕනේ නේද මෙතන. මම පොලිසිය ඉන්නකොට මොරටු පොලිස් ස්ටේෂන් එකේ ඉන්නකොට අවස්ථාවක කම්පැනි මම වැඩ කරපු ඩිෆරන්ස් කම්පැනි ආයතනයේ අත්මෙස් කම්පැනි වැඩ කරපු ප්‍රොඩක්ෂන් මැනේජර්. ඒ මැනේජර් මහත්තයා අදිස්සි කාර් එක ඇක්සිඩන්ට් වෙලා මේ පොලිසියට එනවා. කාර් එක ඇක්සිඩන්ට් පොලිසියට එන්න තියෙන ඉදිරියෙන් එනකොට පූර්වි මම එහෙම අල්ලගෙන ඉන්නවා මාව දැකලා මහත්තයාට මගේ රිසව් එකෙන් අවසර අරන් එන එකත් අමතක වෙලා මම ඇත්තටම ආයතනයේ වැඩ කරනකොට මම ආයතනයට ලැබුව වැඩ කරනවා. ඒ තුල අර මහත්තයා මේ මාව දැක්ක හැටි මොකද ගුණදාස ඔතන කරන්නේ කියලා අහගෙන එනවා. තද වගේ මතකයි සිද්ධිය. එතකොට මහත්තයාට රිසව් එකෙන් ඇවිල්ලා මෙතනින් අල්ලලා පස්සට ඇදලා මහත්තයාට බයිනවා හොඳට. ඔයා කාගෙන් අහලාද ඔය පුජ්‍යලත් එක කතා කරන්නේ? මගෙන් අවසර අරන් ඕනේ. ඔයා JVP ඇග්‍රිස් ඒ කියන්නේ JVP එකෙන් අත්අඩංගුවට ගත්ත පුජ්‍යලෙක්. අපි අවසර යන්නේ මහත්තයා යා කියනවා සෝරි මට ඒක අමතක වුණා මගේ කම්පැනි වැඩ කරන ළමයි. ඒ නිසා තමයි මහත්තයා කියනවා. කිව්වට පස්සේ හරි ඒක ඒ විදිහට යන්න ඕන මහත්තයා කියලා නැවත මා ළඟට ඇවිල්ලා කතා කළාම මහත්තයා මගෙන් කියනවා මොකද්ද කෙරෙන්න ඕනේ කියලා අහනවා. මම දන්නවා ඇත්තටම මහත්තයාට මාව නිදහස් කරන්න බෑ කියලා. මහත්තයා මගේ විස්තර දන්නේ නැහැ. මං කියනවා මහත්තයා මට මෙතනින් නිදහස්ට ලබන්න ඕනේ ඒක කරන්න බෑ මහත්තයාට. මං එක දෙයක් ඉල්ලන්නම්
මම නැවත මං ජීවත් වෙලා නිදහස් වෙලා ආපු දවසක මට පුළුවන් නම් රස්සාව දෙන්න. එම ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් මං කරනවා. ඒ ඉල්ලීම තුල මම ගියාම ආය නැවත ඉල්ලුවාම ඇත්තටම මට ප්‍රොමෝෂන් එකකුත් එක්ක මට රැකියාව ලැබෙනවා. ඒගොල්ලන්ගේ සබ් කම්පැනියක් තියෙනවා ග්ලොසාට් කියලා. කියන්නේ ඩිෆ් එකට අල්ලපු එකක් හදුවා අලුතෙන්. ඒකේ මට 50කගේ ටීමෑන්. කියන්නේ 50ක වැඩට දාලා මට තියෙන්නේ අර මීටර් මාක් කරන්න එක එක අංශ වලට වැඩට දාලා එයාගෙන් වැඩ ගන්න. සුපර්වයිසර් නෙමෙයි ටීමෑන්. එතකොට ඒක කරමින් මම රැකියාව නැවත මම රැකියාව කරනවා. ඒ රැකියාව කරනකොට මට ප්‍රශ්නයක් උද්ගත වෙනවා. මම කියනවා වැඩ කරන්න ඕගොල්ලෝ දැන් මාව අඳුර නැහැනේ ඉන්නේ දැන් එතනත්. ඒ වැඩ කරන්නේ අඳුරන ළමයි. ඒ අය කරන්නේ මාව අඳුරන නිසා පැත්ත වෙලා ඉඳගෙන ඉන්නවා ගුණදාස බනින්නේ නැහනේ කියලා. දැන් මට බලෙන් වැඩ ගන්න බෑ. මගේ මම මේ කරන දේත් එක්ක. මම කියනවා වැඩ කරලා ඉරලා ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්න. මට රස්සාව අහිමි වෙනවා ඔයගොල්ලෝ වැඩ නොකළොත්. මගේ රාජකාරිය කළා නිකන් ඉන්න. මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැනේ මහත්තයට කියලා. ඒගොල්ලෝ කරන්නෙම නැහැ. අන්තිමට මාව දානවා නැවත ග්ලව්ස් ගලවන්න. ඒ සුපර්වයිසර් මහත්තයට කේන්ති කියලා දාන්නේ මෙච්චරත් උඹට කළා උඹට වැඩ ටික ගන්න බැර නම් එතකොට සාධාරණයක් තියෙනවා එතන. එතකොට මේ මහත්තයා හැබැයි මට ග්ලව්ස් දෙකක් දෙන්නේ නැහැ සුපර්වයිසර් මහත්තයා. මේ චේන් ප්ලාන්ට් එකක් තියෙන්නේ. ග්ලව්ස් දෙක නැතුව ග්ලව්ස් ගලවන්න දානවා. දැන් ඇත්තට මටත් වේදනාවයි. ඒ අවස්ථාවේ මම ග්ලව්ස් 50ක් ගලවන්න නැතුව ග්ලව්ස් 150ක් යනවා. ගලව ගන්න බෑ මට. ඇඟිලි වල ලේනවා මේවා මේ රත් වෙලා ඉන්නේ ග්ලව්ස් ආවන් එකෙන්. 150ක් ගියාම ප්ලාන්ට් එක නවත්තනවා. ප්ලාන්ට් එක නවත්තලා ඉවර වෙලා මට කියනවා ලියුමක් ලියලා ගෙදර යන්න කියලා. මම ලියුම් ලියන්නේ මං ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා මං සතියක් ඉන්නවා. සතියක් ඉන්නකොට අර කිව්ව අර මාව රස්සාවට දාපු ලොකු මහත්තයා ප්‍රොඩක්ෂන් මැනේජර් එන්න කියනවා. එන්න කියලා මට රස්සාව කරන්න ලියුමක් ලියන්න කියලා බල කරනවා. මම මෙතන එක පවසන්නේ නැහැ. අමුතුම විදියට මට එදා අර හොඳ මහත්තයා අර විදියට මේවා කරනවා. ඒක මං තරහ නැහැ. ඒත් මං ලියුම ලියන්නේ නැහැ. මං කියනවා මං වරදක් කරේ නැහැ. මට ග්ලව්ස් දෙකක් දුන්නා නම් මං ගලවනවා. අන්තිමට මං මහත්තයා කියනවා කැමති විදියකට ලියුම ලියලා ගුණ දාස වැඩ කරනවා කියලා. කැමතිම විදියකට. එතකොට මං කොලයක් අරගෙන HR එකෙන් කොලයක් අරගෙන මං ලියුමක් ලියනවා. මගේ වරදක් නෙමෙයි. ග්ලව්ස් දෙකක් දීපු නැති නිසා තමයි මේ ග්ලව්ස් දෙක ගියේ. 150 ගියේ 150 ඒගොල්ලෝ ගණනය කරලා තියෙනවා 300ක්. කතාව ඇත්ත. ඩිප් වෙනවයි කියන්නේ 150 ඩිප් වුණාම ඩබල්. අන්තිමට ඒ රැකියාව මට කරන්න අමාරු වෙනවා. ඒ සුපර්වයිසර්ම තමයි ඉන්නේ. සුපර්වයිසර් මට කෙනෙලිකම් කරනවා, අතනට දානවා, මෙතෙන්ට දානවා. දැන් රැකියාව කරගෙන යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. දේශපාලනය කරන්නත් බෑ මේ අවස්ථාවේ සේරම යටපත් වෙලා නිහඬ වෙලා තියෙන්නේ. අසරණ වෙලා ඉන්න වෙලාවක මට කලන් දැන මම මේ මහත්තයත් එක්ක ගහගෙන හරියන්නේ නැහැ කියලා මම ඒ අවස්ථාවේ තමයි මොරගහයින තියෙන ටූටාල් එකට ඇප්ලිකේෂන් එකක් දාලා යාළුවෙක් මාර්ගයෙන් මමට ඒක රස්සාව ලැබෙනවා. එතන ඉඳලා මට ගෙදර ඉඳලා කිලෝමීටර් 5යි. එතකොට විවාහකද? එතකොට විවාහකයි. දරුවෝ නෑ. ඒ රැකියාව මං ආසාවෙන් ආදරෙන් මං කරගෙන අවුරුදු 26ක් රැකියාව කරනවා. අවුරුදු 26ක් රැකියාව කළා. දැන් මම රැකියාවෙන් අයින් වෙලා තින්නේ. වැඩිපුරත් අවුරුදු 57 වෙනකම් මට රැකියාව කරන්න දුන්නා. අර ගිවිසුමක් ගැහුවනේ පාර්ලිමේන්තුවේ. ඒකත් එක්ක අවුරුදු 57 වෙනකම් මට රැකියාව කරන්න ලැබුණා. දැන් මම පුතා ළඟ තමයි ජීවත් වෙන්නේ. දරුවෝ දෙන්නම් බැඳලා ඉන්නේ. ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුව තමයි ඔලබොඩුව ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීම. මේ බෝම්බ කවුරුන්ද ලබා දෙන්නේ? ඒක ඇත්තටම මම දන්නේ නැහැ. අපිට නිගමන කරන්න පුළුවන් ඉතින් ඇත්තටම මේක පක්ෂයෙන් ඇත්තටම සංවිධානයක් තිබුණානේ. ඒ සංවිධානයෙන් යම් කිසි පුද්ගලයෙක් දීලා එයා හිතුමතේට මේක කළාද කියලා ගියාද කියන එක මම දන්නේ නැහැ. පක්ෂයේ තිබුණා භීෂණකාරී වැඩපිළිවෙල. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ගමනායක ඔබ හඳුනනවාද? මොන යම් අවස්ථාවකදී මම දැකලා නැහැ. දැන් මේ වදකාගාරයේ ඔබට දසවද දුන්න යම් හෝ අයෙක් ඔබ හඳුනනවාද? අඳුරන අය ඉන්නවා. ඒගොල්ලෝ දැන් ඉන්න තැන් දන්නේ නැහැ. ඒකේ හිටිය මාව දැන් මේක මේ සිද්ධිය යම් කිසි කෙනෙක් බැලුවොත් ඒ අය දන්නවා මේක සත්‍ය සිදුවීමක් කියලා. ඒ අය පසු කාලේනම ඔබට මුණ ගැහෙන්නේ නැද්ද? පසු කාලීනව මුණ ගැහෙයිද කියන එක මට හරියට කියන්න බෑ. මට ඉතින් හොයා ගන්න පුළුවන්. හොයාගෙන යන්න ඕනේ මේ පුද්ගලයන්ව. එතකොට එහෙම කාලයක් නැතිකම තමයි තියෙන්නේ මට දැන්. තුරගපිටියේ පවත්වාගෙන ගිය මේ වදකාගාරය පිළිබඳව යම්
ප්‍රවෘත්ති මැවුණා. නමුත් බටලන්දසේ තුරංගපිටියේ වදකාගාරය පිළිබඳව එළියට එන ප්‍රමාණය අඩුයි. තුරංගපිටියේ වදකාගාරය සම්බන්ධයෙන් එහි සිටි පුද්ගලයන් නැවත නීති හමුවට යන්නට අදහසක් නැද්ද? මම හිතනවා නැති වෙයි කියලා ඒක. එහෙම අවශ්‍යතාවයක් වන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැන් නීතියෙන් නිදහස් කළ දඬුවම් දීලා සියලු දේ ඉවරයි කියන්නේ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ කියලා තමයි කියන්නේ. දැන් ඔබගේ ඉල්ලීම පරිදිම තමයි අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. ඔව්. ඔබ දැන් වාචිකව සඳහන් කරන ලද්දන් පිළිබඳ ඔබ වගකීමක් දරනවද? ඔව් මම මේ කියපු දේවල් සත්‍ය තොරතුරු බව මම වගකීමක් දරනවා. තුරංගපිටියේ වදකාගාරය තුලත් ඒ වගේම පොලිස් සිරමැදිරියකත් ඒ වගේම බූස කඳවුර තුලත් වසර ගණනාවක් ඔබ රඳවා තබා ගන්නවා. මෙහෙම 88 89 භීෂණ සමය තුල චෝදනාවන් යටතේ සිරගත වූ වැඩිම කාලයක් වදකාගාරයක හෝ සිරමැදිරියක ගත කළේ ඔබද? මම හිතන විදිහට මට ආරංචි විදිහට පසු කාලේ එනවා මොරටුව පොලිස් ස්ටේෂන් එකේ බැලුවාම මම මාස 6ක් මං අනේ දැනුවත්ම හිටියේ. මාස 6ට දවසක් හරි තව වැඩි වෙන්න බෑ. ඒකට වැඩිම කාලයක් පොලිස් කූඩුවක හිටියේ මම කියන එක මට කියන්න පුළුවන්. මම ඒක ප්‍රකාශ කරලා අහලත් තියෙනවා. ඒ අයගෙන්. ඇයි මෙහෙම කරන්නේ කියලා. එච්චර මිනිමරුවෝ තියාගත්තේ නෑ. එයා මාස 3යි තියාගත්තේ. CID එකෙන් පළව ගන්න. මාව මාස 6ක් එක දිගට ඒ කාමරය ඇතුළේ.